ඉතින් ගයිස් ඔන්න මේ මං අර ඇල මාර්ගය දිගේ ගිහිල්ලා ටිකක් ලොකු කන්දක් තිබ්බා මහන්සි කන්දේ මුදුනේ තමයි අර කැලේ කොටස තියෙන්නේ. හෙල්ලෝ good morning guys. ඉතින් ඔයාලට මතකද දන්නේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක කරේ මෙන්න මේ ලොකේෂන් එකේ ඉඳන්. අතන මේක අපේ ගෙවල් ගාව තියෙන ලස්සන ඇල මාර්ගයක්. right ඉතින් අද ගමනට ආරම්භයක් දෙන්නේ මම මේ ඇල මාර්ගය. ඉතින් මේ ඇල මාර්ගය දිගේ ඉස්සරහට ගිහිල්ලා ඇල මාර්ගයෙන් ගොඩ වෙලා අපිට යන්න තියෙනවා කන්දක්. ඉතින් මේ කන්ද මුදුනේ තියෙනවා මිනිස් වාසයෙන් හුදකලා වෙච්ච ලස්සනම ලස්සන වනාන්තර කොටසක්. ඉතින් මේ වනාන්තර කොටසට තමයි මම අද ඔයාලා එක්ක යන්නේ. ඉතින් මේ සුන්දර දියදහරාවේ තියෙන ලස්සන මොහොතකට රස විඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි හම්බ වෙමු කඳු මුදුනේ. ඉතින් ගයිස් ඔන්න මේ මං අර ඇල මාර්ගය දිගේ ගිහිල්ලා ටිකක් ලොකු කන්දක් තිබ්බා මහන්සි. ඒ කන්ද නැග්ගට පස්සේ මං අර කිව්වා තේ කෑල්ලක් තියෙයි කියලා. සාමාන්‍ය අක්කරේ එකමාරක විතර තේ කෑල්ල. මේ තේ කෑල්ලෙන් පල්ලමට බැහැලා ආයෙ කන්දක් නගින්න තියෙනවා. ඒ කන්දේ මුදුනේ තමයි අර කැලේ කොටස තියෙන්නේ. ඉතින් ඔයාලා දැකලා තියෙද්ද නැහැ ලාඩප්ප මල් මම පෙන්නන්න. ග්ලිසීරියා කියලා කියනවා. මම කිය අපේ පැත්තට නම් කියන සාමාන්‍යයෙන් ලාඩප්ප කියලා. වරාමලක් මේ විදිහින් හුළඟට ගහගෙන ගිහිල්ලා තමයි ව්‍යාප්ත වෙන්නේ. මේ තියෙන්නේ මේ ඉඳි ගහක්. මේවා හැදෙනවා මේ රතු පාට ගෙඩි జాතියක්. ඉදුණාම දම් පාටයි. ඒ වගේම මේ කටු තියෙන්නේ මේවයි.
ඔයාලට පේන ඇති තුත්තිරි ඇපල ඒ වගේ ඔක්කොම කලිසමේ කොහොමද තියෙන හුඹස් ටික. ඉතින් නයි එහෙම ඉන්න පුළුවන්. ඒ ඉඳ මම ළඟට යන්නේ නැහැ. මම වීඩියෝ එකක් දාන්නම් එතන. මෙතනින් තමයි යන්න තියෙන්නේ. බලමු මුලින්ම පීය දාලා. ඉතින් guys මම පිහියයි බෑග් එකයි දැම්මා මේක ඇතුළට. ඒ වගේම මේ වලට පේන්නේ කකුල් දෙකත් මම දාගෙන තින්නේ. දැන් ඔළුව විතරයි දාගන්න තියෙන්නේ. ඉතින් යමු එන. බඩ ගාගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් ඔන්න මං අර තිබ්බ මේ ගල් ගුහාව ඇතුලෙන් ඇවිල්ලා එළියට ආවා. ඒත් මේ ගලක් උඩ තමයි ඉන්නේ. ඉතින් ඔයාලට පේන ඇති මේ වනාන්තර කොටසක් මැද තමයි මං ඉන්නේ. ඉතින් ටිකක් මහන්සි වතුර ටිකක් බොන්න උන්නේ තාම. ඉතින් බර්ගර් බන් දෙකක් අරන් ඇවිල්ලා තිනවා. බර්ගර් බන් දෙකක් හදමු. මැදට මං දානවා රසම රස කරි එකක් බර්ගර් බන් එක කන්න. අපි තව ටිකක් උඩට යමු. එතන සෙට් නෑ මේ. මොකද කැලෑව වැඩි. ඉතින් ගින්දර ටිකක් හරි ඇවිලුනොත් මුළු යායම පිච්චිලා යනවා. ඉතින් එහෙම කරන්න ඕනේ නෑනේ. තව ටිකක් අපි උඩහට ගිහිල්ලා පොඩක් ෆ්ලැට් ස්කේල් එකක් තියෙන තැනක් හොයාගමු. ඉතින් guys මම මෙන්න මෙතන තෝරගත්තා මේ අද බර්ගර් බන් දෙක හදන්න මේ නවතින්න ෆ්ලැට් ගලක් තියෙන්නේ. ඒ හින්දා තමයි මම තෝරගත්තේ. ඊට පස්සේ දර ටිකක් හොයාගන්න ඕනේ. ඒ වගේම මේ ගල් තුනක් හොයාගන්නත් ඕන. බඩගිනි දැන්න. රයිට් අපි නම් මෙතන හදමු. මම දර ටිකක් හොයාගන්නවා මුලින්ම. ඉතින් guys මම බර්ගර් බන් එකට අවශ්‍ය කරන සොසේජස් ටික කපා ගන්නයි හදන්නේ මුලින්ම.
ඒක මේ කැඩුනා එද්දි දෙකම දාගන්න බැරි සයිස් එකක් තියෙන්නේ. මුලින්ම අපි එකක් දාගෙන හදාගමු. ඉතින් ගයිස් ඔයාලා දකින්න ඇති මම බර්ගර් බන් එකට අවශ්‍ය කරන දේවල් ටික හදාගත්තා. තව තියෙනවා මට පෙපර් ගෙඩියක්, අනියන් ගෙඩියක්, ඒ වගේම තක්කාලි ගෙඩි දෙකක්. මේ දෙකත් අපි ලස්සනට කපාගමු. බර්ගර් බන් එක මැදට දාන්න. ඉතින් ගයිස් හදපු බර්ගර් එක නම් මාරම රසයි. මම උදේට කාලා ආවෙත් නෑ. බර්ගර් දෙකම කනවා මං හදාගෙන.
ඉතින් ගයිස් අද වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තාමත් මාව subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා bell icon එක click කරන්න. See you next video. Have a nice day. Goodbye.